අඳුරු ලප කුරුලෑ ආසාදන ඊට අමතරව අපි කියනවා වගේ ස්කින් එකේ ගොඩක් අයගේ තියෙන ගැටලුවක් තමයි අඳුරු ලප කුරුලෑ ස්ථාන වලට අමතරව වාගේ ස්කින් එකේ අපි කියන්නේ මැරුණු සම වගේ දේවල් ඉවත් කරන්න හොඳම ප්‍රොඩක්ට් එක තමයි රෙෂ් මඩ් පැක් එක. ඉතින් මේක වෙනිවැල් සාරය සමග මුල්තාන මිට්ටි කියන මඩ වර්ගය මඩ කොහොම බය වෙන්න එපා මේ සාමාන්‍ය මඩ නෙමෙයි මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක අන්තර්ගත කරලා ස්වභාවිකව හදන ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔබ මූණ සෝදලා සමහරලාට කොෆි ස්ක්‍රබ් එක ඇප්ලයි කරලා උනාට පස්සේ ෆේෂල් එකක් කරන කෙනෙක් නම් ඔන්න ඊගා ප්‍රොඩක්ට් එක විදියට ඔයාලට මේක ගන්න පුළුවන්. ඉතින් මේක අවශ්‍ය ප්‍රමාණය ගොඩාක් දාන්න එපා. යම් කිසි ප්‍රමාණයක් අතර අරගෙන ඔයා මූණේ පොඩි බ්‍රෂ් එකකින් හෝ ඇඟිල්ලෙන් ගන්නවට ඇඟිල්ලෙන් ගාලා සම්පූර්ණ මූණ කවර් වෙන්න මේක ගන්න ඕනේ. ඔයාලට ගෙල ප්‍රදේශෙත් මේක ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ගෑවොතින් සහ පළමු පාර යූස් කරන අයට සමහරුන්ට 100ක් ගත්තොත් 100කට ගොඩක් ගෑවොතින් මේ ස්කින් එක දැවිල්ල ගන්න පුළුවන්. නිසා ගොඩක් අපි යූස් කරන්නේ නැහැ. මම මේ කියන්නේ නෙගටිව් දේවල් සාමාන්‍යයෙන් මේ වගේ මීටින්ස් වල මේ වගේ වීඩියෝස් වල කියන්නේ නැහැ. නමුත් අපි කියන්නේ ගොඩක් ගෑවොතින් වෙන්න පුළුවන් දේ. ඒ නිසා ගොඩක් ගන්න නැහැ. හරි ප්‍රමාණය ගෑවා. ඊට පස්සේ විනාඩි 30ක් විතර තියලා ඔයාලට පුළුවන් මේක අර අපි ස්ක්‍රබ් කරා වගේ මේ විදියට පොඩි මසාජ් එකක් දීලා ගෙල ප්‍රදේශය හොඳට ක්ලීන් කරලා පිරිසිදු වතුරෙන් හොදලා මේක මූණ හොඳට හොදලා ටවල් එකක් ආධාරයෙන් ඔයාලට පුළුවන් පිරිසිදු ටවල් එකක් ආධාරයෙන් ඔයාගේ මූණ ඩ්‍රයි කරගන්න. ඒ නිසා සරලයි ලොකු දේවල් හිතන්න එපා. ඔයාලට මේ ප්‍රොඩක්ට් එක ඉතාමත් පහසුවෙන් යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. විනාඩි 30කින් පසුව ඔබට හොඳ ප්‍රතිඵලයක් බලා ගන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි රෙෂ් මඩ් පැක් එක. අපි මඩ් පැක් එකේ කී ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරනවා නම් ස්ටියරික් ඇසිඩ් මේකේ ස්කින් එක සොෆ්ට් හා ස්මූත් ලුක් එකක් ෆීල් එකක් ලබා දෙනවා. ස්ටියරින් ඇල්කොහොල් එකේදී ස්කින් එක මොයිස්චරයිස් තියාගෙන ඒ කියන්නේ තෙතමනේ තියාගෙන ක්‍රීමි ෆීල් එකක් ලබා දෙන උදා වෙනවා. කා ඔයිලින් එකේ ඇත්තටම අමතර තෙල් සහ ඩර්ට් ඇබ්සෝබ් කරලා ස්කින් එක ක්ලීන් කරන්න උදව් කරනවා. ඒකම වර්ජින් කොකනට් ඔයිල් එකේදී ඔයගොල්ලන් දන්නවා ස්කින් එකේ නයිරිෂ් හා හෙල්ත් ග්ලෝ එකක් ලබා දෙන උදව් වෙනවා. වෙනිවැල් එක්ස්ට්‍රැක්ට් එකේදී ස්කින් එක ෆ්‍රෙෂ් කරලා කාම් ෆීල් එකක් ලබා දෙන උදව් වෙනවා. එකම සෝඩියම් ලෝරින් සල්ෆේට් එකේදී ස්කින් එක ඩීප්ලි ක්ලෙන්ස් කරලා මේක තියෙන ඔයිල් ඒක අමතරව තවත් අහිතකර දේවල් තියෙනවා නම් ස්කින් එක මතු පිට මේ සියල්ල ඉවත් කරන්න උදව් වෙනවා.